ආයුබෝවන් සුබ දවසක් හැමෝටම අද 2026 මැයි මාසේ 16 වෙනිදා. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියන මුලින්ම ඉතින් වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ මැද පෙරදිග අපි YouTube නාලිකාව ඉතින් අදත් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ඩොලර් වල ගැනුම් විකුණුම් මිල සහ අන්තර්ජාල සටහන් මිල වගේම සෞදි කටාර් බහරේන් ජෝර්දාන් ඩුබායි යන රටවල් වල සහ රුමේනියාව සිංගප්පූරුව සයිප්‍රස් මැලේසියාව ඊශ්‍රායල් වන රටවල් වල අද දවසේදී මේ මොහොතේ සටහන් වෙන මිල ගණන් ඕගොල්ලන්ට අරගෙන එන්න තමයි හදන්නේ. ඉතින් බලමු අද කොහොමද වෙනස් වෙන්නේ කියලා මිල ගණන්. ඉතින් උදේ පාන්දර නැගිටලා වීඩියෝ එක දාන්න හදනකොට ෆෝන් එක අතට ගත්තා. අතට ගන්නකොට මැසේජ් එකක් තියෙනවා. ජාගෝරගේ වැඩ ගන්න එක්කෙනා ඉන්නවා දුවානේ ගිහින් දාලා එන්න කියලා. ඉතින් ඒ හින්දා අද වීඩියෝ එක දාන්න පොඩ්ඩක් පරක් වුණා. ජාගෝරකට ගිහිල්ලා මේ පැත්ත බලනකොට දැඩ්ඩි සුළඟක් එක්ක දූවිල්ලක් ආවා. මේ වෙනකොට කුවේට් වල කාලගුණය දූවිල්ල සහිත කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ හින්දා පරිස්සමෙන් මොකද සෙම රෝග, හෘද රෝග තියෙන කට්ටිය පොඩ්ඩක් පරිස්සමෙන් අද මාක්ස් එකක් එම දානවා හොඳයි. ඉතින් අද දවසේදී ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326යි 730ක් හැටියට තමයි සටහන් වෙන්නේ. විකුණුම් මිල රුපියල් 333යි 750ක් හැටියට වාර්තා වෙනවා. අන්තර්ජාලයේ අද සටහන් මිල රුපියල් 329යි 714ක් හැටියට තමයි සටහන් වෙන්නේ. සෞදි රියාල් එකක් රුපියල් 87යි 711ක් හැටියටත් කටාර් රියාල් එකක් රුපියල් 90යි 714ක් හැටියටත් බහරේන් දිනාර එකක් රුපියල් 870යි 775ක් හැටියටත් ඕමාන් රියාල් එකක් රුපියල් 843ක් හැටියටත් ජෝර්දාන් දිනාර එකක් රුපියල් 463යි 753ක් හැටියට තමයි අද සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ඩුබායි දිරහම් එකක් රුපියල් 89යි 710ක් හැටියට සටහන් වෙනකොට මේ මොහොතේ කුවේට් එකේ ඉඳලා සල්ලි කවුරු හරි යවනවා නම් රුපියල් 1060ක් හැටියට සටහන් වෙනවා කුවේට් දිනාරයක මිල. මල්ලි ඔයගොල්ලෝ හැමදාම වීඩියෝ දානවා අපිටත් මාසෙට දවසක් වඩි හම්බෙන්නේ. ඉතින් අපිටත් මාසෙකට දවසක් තමයි වඩි හම්බෙන්නේ. ඉතින් ඒක තමයි වෙලාව. ඉතින් වැඩියෙන් තියෙන වෙලාවට කාට හරි පඩිය හම්බුනොත් ඉතින් ඒගොල්ලන්ගේ වෙලාව. ඉතින් අද අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1067ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඊශ්‍රායල් ශකල් එක 112යි 757ක් වෙනකොට අද සිංගප්පූරු ඩොලර් එක 255යි 740ක් දක්වා ඉහළ යනවා. සයිප්‍රස් යුරෝ එකක් රුපියල් 382යි 768යි. ඒ වගේම රුමේනියා ලිව් එකක් රුපියල් 72යි 796ක් වගේම මැලේසියා රින්ගිට් එකක් රුපියල් 82යි 776යි. අදත් ජපාන් යෙන් එක රුපියල් 2යි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී මුදල් වටිනාකම් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් සිකුරාදා දවසට මම වීඩියෝ එක අරගෙන එන්නේ බොහෝ දුරට. මොකද මම සිකුරාදාට නිවාඩු දවස. ඉතින් ඒ හින්දා දන්නවනේ ඉතින් අපිටත් පොඩ්ඩක් උදේට වැඩිපුර නිදා ගන්න දෙන්නේ සිකුරාදාට විතරයි. ඒ හින්දා ඉතින් සිකුරාදා සතියේ දවස් 6ම වීඩියෝ කරන් යන සිකුරාදාට නිවාඩු නිසා අපි එදාට විවේකයක් ගන්න. ඒ හින්දා තමයි ඉතින් සිකුරාදාට වැඩ නැත්තම් එදාට අපි නිදි තමයි. ඉතින් අනිත් සතියේ දවස් වලට පරක් වෙලා හරි වීඩියෝ එක අනිවාර්යෙන් අරගෙන එනවා. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එක අන්තර්ජාලයෙන් තමයි අපුටා ගන්නෙ. ඉතින් මේ මිල ගණන් වෙනස් වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන් ගැන දැනුවත් වෙන්න. හමු තවත් වීඩියෝ එකකින් පරිස්සමින් ඉන්න. උස්සරණයි හැමෝටම.